සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඒ වගේම welcome back to my YouTube channel. ඔන්න මම අද ඔයාලත් එක්ක අරගෙන ආවේ ලස්සන වෙන චූටි රහසක්. ඒ කියන්නේ මමත් ඔය ගෙදරදී ඔය තියෙන පොඩි දේවල් එකතු කරගෙන මම ස්කින් එක ග්ලෝ කරගන්න එක ඒවා try කරනවානේ. ඉතින් මමත් හිතුවා මට හරි ගියපු එකක් ඔයාලත් එක්ක share කරගන්න. ඒ වගේම මම කලින් දාලා තිබුණ මගේ morning skin care routine එක share කරගත්ත වීඩියෝ එකකින් ඒකට ගොඩාක් අය comments දාලා තිබුණා. ඒ වගේම බලලා තිබුණා. ඒ හැමෝටම thank you කියලා මම කියනවා. ඒ වගේම අදත් මම ඔයාලට අරගෙන ආවා ඒ වගේම පොඩි ගෙදර තියෙන අමුද්‍රව්‍ය දෙක තුනකින් අපේ ස්කින් එක ග්ලෝ කරගන්නේ කොහොමද කියලා. ඉතින් බලමු අපි මේ කියන්නේ පැක් එක හදාගන්න අපිට මොනවාද ඕන වෙන්නේ කියලා. ඔන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන තමයි අද අපේ පැක් එක හදාගන්න අපිට ඕන වෙන්නේ. මම හිතනවා මේ තුන ඔයාලගේ ගෙදර අනිවාර්යෙන්ම තියෙනවා කියලා. මම මෙතන අරගෙන තියෙනවා කෝෆි මේස හැන්දක් විතර. ඊට පස්සේ ඒකටම අරගෙන තිනවා කහ මේස හැඳි භාගයක් විතර. ඊට පස්සේ මම අරගෙන තිනවා ඒකට මී පැණි ටිකක්. ඔයාලගේ මූණේ ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඔයාලට මේකට යෝගට් එකක් හරි ඇලෝවේරා ටිකක් හරි දාලා යූස් කරන්න පුළුවන්. ඉතින් මට තියෙන ඔයිලි ස්කින් එකක් නිසා මම අරගෙන තියෙන්නේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන විතරයි. ඉතින් ඔයාලා ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යෝගට් එකක් හරි ඇලෝවෙරා ජෙල් ටිකක් හරි දාලා මේ පැක් එක හදාගන්න පුළුවන්. එතකොට ඔයාලගේ ස්කින් එකට හම්බෙන බෙනිෆිට් ඔයාලට හිතාගන්න බැරි තරම්. අනිත් දේ තමයි මේ පැක් එකෙන් අපේ මූණට හොඳ පෝෂණයක් ලබා දෙනවා වගේම අපේ ස්කින් එක බ්‍රයිට් කරගන්නත් උදව් වෙනවා. ඉතින් මම මේක සතියට එක වතාවක් අනිවාර්යයෙන්ම යූස් කරනවා මගේ ස්කින් එක ග්ලෝ කරගන්න. එහෙනම් බලමු අපි මේක මූණට ඇප්ලයි කරලා. ඉතින් දැන් ඔයාලා දැක්කනේ කොහොමද මම මේ පැක් එක හදාගත්තේ කියලා. මම ඔයාලට කිව්වානේ ගොඩක් දේවල් ඕන වෙන්නේ. චූටි ඉන්ග්‍රීඩියන්ට්ස් දෙක තුනක් තමයි මේ පැක් එක හදාගන්න ඕන වෙන්නේ. ඉතින් මේ තුන නම් අනිවාර්යෙන් ඔයගොල්ලන් ගෙදර තියෙන්නම ඕන දෙයක්. අපේ ගෙදරත් ඉතින් හැම වෙලෙම තියෙන නිසා මට ලේසියෙන් කරගන්න පුළුවන් පැක් එකක් තමයි මේක. ඒ හින්දා තමයි මම මේක සතියේට එක සැරයක් හරි සති දෙකකට එක සැරයක් වගේ තමයි ගොඩක් වෙලාවට අමතක වෙනවානේ. හැමදාම ඉතින් ඩේලි මම කරන්නේ නැහැ. සතියට එකපාරක් සති දෙකකට සැරයක් වගේ තමයි මේ පැක් එක මම යූස් කරලා බලන්නේ. එහෙනම් අපි මේක මූණට ඇප්ලයි කරගමු. මෙන්න මේ පැක් එක අර කලින් හදාගත්ත පැක් එක තමයි මේක. දැන් මම මේක මූණට ගා ගන්න හදන්නේ. මේ වගේ චූටි බෑන්ඩ් එකක් අරගෙන මම ඔලුවට දාගන්නවා. එතකොට මට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. නැත්නම් කෙස් ගස් ටික මේ පැක් එක ගෑවට පස්සේ මූණේ ඇලවෙන්න පුළුවන්. ඒ නිසා මම මේ වගේ බෑන්ඩ් එකක් මුලින්ම දාගන්න ඔලුවට. ඉතින් අනිත් දේ තමයි ඔයාලා මේ පැක් එක ගාන්න කලින් මුලින් හොඳට මූණ පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ෆේස් වොෂ් එකකින් හරි ක්ලෙන්සර් එකකින් හරි මම මේ පැක් එක ගාන්න කලින් මූණ ක්ලෙන්සර් කරගෙන ඇවිත් හිටියේ. ඒ හින්දා මම මේ වෙලාවේ මගේ පැක් එක මම මූණට ඇප්ලයි කරගන්නවා. ගෑනු ළමයි ගොඩක් අය කැමතිනේ ලස්සනට ඉන්න. ඒ වගේම මූණ ලස්සනට තියාගන්න. ඒ වගේම මමත් ගොඩාක් කැමති කෙනෙක් තමයි මගේ මූණ ලස්සනටව තියෙනවා නම්. මමත් කාලයක් ඉතින් මූණ නිසා ගොඩාක් අවුලෙන් හිටපු කෙනෙක්. ඒත් දැන් මම මගේ ගැන හිතන්න පුරුදු වුණාට පස්සේ මම මගේ ස්කින් එක ග්ලෝ කරගන්න ගොඩාක් try කරා. ඉතින් ඒ අතරින් එකක් තමයි මේ පැක් එක. මම තවත් පැක් දෙක තුනක්ම ගානවා. මම ඒකත් ඉස්සරහට ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්න. එතකොට කෝෆි පැක්, කෝෆි ස්ක්‍රබ් මේ වගේ ඔයාලට ගොඩක් දේවල් තියෙනවා. මං හිමීට ටික වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. මම නිතරම මේක යූස් කරන හින්දා තමයි අද මේක ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්න හිතුනේ. ඉතින් කාලයකට කලින් මටත් මාවවත් බලන්න බැරි කාලයක් තිබුණේ. ඒ වුණාට මගේ හැම දෙයකටම මට උදව්වට හිටියේ මගේ හස්බන්ඩ්. ඉතින් මට ගොඩාක් සතුටුයි තවත් කෙනෙක් ලස්සන වෙන්න දෙයක් කියලා දෙනවා නම් එයා ඒකෙන් ලබන සතුට ඇත්තටම මට ඊටත් වඩා ලොකු සතුටක්. ඒ හින්දා තමයි මම හිතුවේ මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් මම දැන් පැක් එක ගාගෙන ඉවරයි. දැන් විනාඩි 20ක් මේ පැක් එක ගාගෙන ඉන්න තියෙන්නේ.
දැන් ඉතින් විනාඩි 20ක් යනකම් මොන හරි කර ඉන්නත් එපා. ඒ හින්දා මම පොඩි වීඩියෝ එකකුත් ගත්තා. ඇත්තම කියන හොල්මනක් වගේ. මේ ඉන්නේ අපේ අක්කිගේ බබා. එයා මේ වෙලාවේ නාල කොණ්ඩේ වේල ගන්න මගේ රූම් එකට ආවා. ඉතින් මං ඊ වැඩිත් එයාට කරලා දුන්න වෙන ඉතින් කරන්න දෙයක් නැති නිසා. ඔන්න මගේ විනාඩි 20 නම් දැන් ඉවරයි. මේක මට වොෂ් කරගන්න තියෙන්නේ. මං දැන් මේක වොෂ් කරගෙන එන්නම්. මම මුලින්ම නෝමල් වතුරෙන් මූණ හොඳට වොෂ් කරලා ඊට පස්සේ අයිස් වතුරෙන් තමයි මූණ සෝදන්නේ. මං දැන් මූණ වොෂ් කරගෙන ආවා. බලන්නකෝ කලින් තිබ්බට වඩා මාර විදිහට ලයිට් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මගේ ස්කින් එකට. මම අයිස් වතුරෙන් තමයි මූණ වොෂ් කරේ. මොකද පැක් එක දාපු නිසා. දැන් මම මූණ හොඳින් පිහදාගත්තට පස්සේ ඊළඟට කරන්න හදන්නේ මොයිස්චරයිසර් ටිකක් ඇප්ලයි කරන්න. එතකොට අපේ මූණට දැන් පැක් එක දාපු නිසා මොනාහරි දූවිලි යන එක වළක්ව ගන්න මම මේ විදිහට මොයිස්චරයිසර් එකක් යූස් කරනවා. දැන් මේ විදිහට තමයි මගේ මූණ අවසානයේට තියෙන්නේ. බලන්න කලින් තිබ්බට වඩා මගේ මූණ ගොඩාක් ෆ්‍රෙෂ් වෙලා කලින් තිබුණට වඩා මූණට අමුතුම එළියක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේකට හරිම කැමතියි. ඒ නිසා තමයි මම මේක සතියකට අනිවාර්යෙන් එක සැරයක් යූස් කරන්නේ. ඔන්න මං කියන ඔයාලටත් යූස් කරලා බලන්න. ඔයාලගෙන් මේක රිසල්ට් එකක් ආවොත් මට අනිවාර්යෙන්ම කියන්න. මොකද ඔයාලගේ කමෙන්ට්ස් වලට මම ගොඩාක් කැමතියි. ගොඩාක් අය මට ලස්සන කමෙන්ට්ස් දානවා. ඒ හැම එකකටම මම ආයෙත් කියනවා ගොඩාක් thank you. ඔයාලා කැමති vlogs තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. මං ඉස්සරහට පුළුවන් විදියට ඔයාලට අරගෙන එන්නම්. මගේ වීඩියෝ එක දිගටම බැලුවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. bye bye.